SSD නම් තියෙනවා ළමයි උදේම අපේ කස්ටමර් දාපු ඕඩර් එක අපි පැක් කරගමු. කස්ටමර් SSD 3ක් ඉල්ලුවා Kingston brand එකේ SSD 3ක් ඉල්ලුවා රුපියල් 9000ක් වෙන ඕඩර් එක. අපි දැන් ඕඩර් එක පැක් කරන්න කලින් මම කියන්නම් ඔයාලටත් කොහොමද මේ SSD ගන්න පුළුවන් කියලා. මම ගොඩක්ම කරන්නේ branded SSD කියන්නේ branded used SSD brand new එකවත් කරනවා. ඉතින් ඔයාලට මේවා ගන්න පුළුවන් සාමාන්‍ය Kingston එකක් රුපියල් 3000කට වගේ ඊට පස්සේ SanDisk එකක් 2800කට ඒ වගේ රේන්ජ් එකේ ගන්න පුළුවන්. මේවා ගෙදෙට්ටම කුරිය කරගන්නත් පුළුවන්. කෑෂ් ඔන් ඩිලිවරි වගේ කරනවා නම් රුපියල් 400ක් වගේ යනවා. එතකොට අපි දාන්නේ කූම්බියෝ කියන ඩිලිවරි එකට. ඔයාලට ෆුල් පේමන්ට් කරලා ප්‍රොම්ප්ට් එක්ස්ප්‍රස් වගේ කුරියර් සර්විස් එකකට දාගන්නත් පුළුවන්. අපි ගොඩක් කට්ටිය එහෙමත් දාගන්නවා. මම නම් රෙකමන්ඩ් කරන්නේ ඔය දෙකට අමතරව තව එකක් තියෙනවා ස්පීඩ් පෝස්ට් කියලා. ගොඩක් කට්ටිය දන්නවා ඇති ස්පීඩ් පෝස්ට්. එතකොට රුපියල් 200ක් වගේ තමයි යන්නේ. ඔයාලා SSD එකක් වගේ ගෙදෙට්ට ගෙන්න ගන්නවා හිතන්නකෝ SSD එකේ ගන්න රුපියල් 2800යි කියලා. එතකොට ඒ 2800ට රුපියල් 200යි ඇඩ් වෙන්නේ. රුපියල් 3000න් ඔයාලා ගෙදෙට්ටම ගෙන්න ගන්න පුළුවන්. හැබැයි ෆුල් පේමන්ට් එක කරන්න වෙනවා. කෑෂ් ඔන් ඩිලිවරි විදියට ඔයාලට ගෙන්න ගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. එතකොට රුපියල් 400ක් යනවා. එතකොට ඔයා ඩිලිවරි චාර්ජ් එක විතරක් පේ කරලා ඔයාට ඕඩර් එක දාන්න පුළුවන්. එතකොට ගෙදෙට්ට ආවට පස්සේ ඔයාට SSD එකේ ගාණ ගෙවලා ගන්න පුළුවන්. අර 400 කලින් ගන්න ඇයි කියලා කවුරු හරි කෙනෙක් ඇහුවොත් කියන්න තියෙන්නේ තමයි මොකද පෙලක් කට්ටිය නිකන් ඕඩර්ස් දානවා. එහෙම නිකන් ඕඩර්ස් දැම්මම අපි මේකේ ප්‍රොෆිට් පොඩි රේන්ජ් එකක් තියලා තමයි විකුණන්නේ. එතකොට අඩුම තරමේ ඒ රේන්ජ් එක ඒ ගානවත් හම්බෙන්නේ නැති නිසා තමයි එහෙම සෙල් කරන්නේ නැත්තේ. මොකද පෙලක් කට්ටිය ජොලියට ඕඩර්ස් දානවානේ. අන්න ඒ නිසා තමයි එහෙම කරන්නේ නැත්තේ. ඔයාලට ඩිලිවරි චාර්ජ් එක විතරක් පේ කරලා ඕඩර් එක දාන්න පුළුවන්. හැබැයි මම නම් රෙකමන්ඩ් කරන්නේ අර විදිය රුපියල් 200ක් ඒ කියන්නේ රුපියල් 200 යන්නේ ෆුල් පේමන්ට් එක කරාට පස්සේ අපි ස්පීඩ් පෝස්ට් එකට දානවා. ඒ කියන්නේ RAM එකක් හිතන්න RAM එකක් ගන්න කියලා. ඒ අන්න ඒ වගේ කෙනෙක්ට ගොඩක් වාසියි. මොකද RAM එකට රුපියල් 200යි ඇඩ් වෙන්නේ. ගෙදෙට්ටම දාගන්න පුළුවන්. අන්න ඒ විදිහට කරන්න පුළුවන් නම් ඔයාලට ඒ කියන්නේ ගොඩක් වටිනවා. SSD නම් තියෙනවා ළමයි ඇති වෙන්න Kingston ගන්න පුළුවන්. Kingston නම් Kingston, SanDisk නම් SanDisk. මම අර කිව්වේ ගොඩක්ම කරන්නේ branded ඒවා. Samsung නම් 250 මට මතකයි 250 තියෙනවා 250 එවෝ තියෙනවා. ඔයාලට මේ ඕනම එකක් ඔයාලා ගෙදෙට්ටම දාගන්න පුළුවන්. අනිත් එක තමයි 3 months warranty එකක් එක්ක ඔයාලට දෙනවා. මාස 3 ඇතුළත මොනවා හරි මොනොත් අපි ඔයාලට change කරලා දෙනවා. කිසි අවුලක් නැහැ. මේ වගේ health උත් ඔක්කොම හොඳටම හොඳයි. හොඳයි health උත් හොඳටම හොඳයි. performance හිටන් 100%යි. බඩු ටිකක් තියෙන්නේ. ඕන කට්ටිය මට මෙසේජ් එකක් දාන්න. දන්නවනේ ඉතින් කස්ටමර්ට දෙන එක සුපිරියක් දෙන්න බෑ. ඒක නිසා අපි මුලින්ම SSD ටික අපේ PC එකට ගහගෙන චෙක් කරගෙන ඉතින් ඔන්න ඔය විදියට බලා ගන්න පුළුවන්. ඔයාලට SSD ටික ගහලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙතනින් ඔයාලට බලන්න පුළුවන් SSD ටිකේ health එක. මේක අනිවාර්යයි. දැන් මොකද SSD වල අනිවාර්යෙන් ඔයාලා health එක පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. SSD විතරක් නෙමෙයි hard එකක් ගත්තත් අනිවාර්යෙන් health එක පිළිබඳව සැලකිලිමත් වෙන්න. SSD වල නම් health එක ලොකු අවුලක් නෑ. but 85ට වැඩිය තියෙනවා නම් ගොඩක් හොඳයි. SSD වල used day වගේ. ඉතින් මේ බලා ගන්න පුළුවන් ඔක්කොගෙම තියෙනවා health එක 97 98 වගේ හොඳම health තියෙන ඒවා තමයි අපි සාමාන්‍ය කස්ටමර්ලට යවන්නේ. ඒ නිසා ඔයාලත් බය නැතුව ඕඩර් එකක් දාන්න. ඉතින් ෆයිනල් අවුට්පුට් එක මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්.